ආයුබෝවන් සුබ දවසක් කියලා අපිට ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ වෙද්දී ලෝකයේම කතා බහට ලක් වෙන දෙයක් තමයි ඊශ්‍රායලය සහ ඉරාන යුද්ධය. ඉතින් මේ වෙද්දී ඊශ්‍රායලය ඉරානයට ප්‍රහාර එල්ල කරමින් සිටිනවා වගේම ඉරානය ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කරමින් සිටිනවා කියන එක ඔබ අප කවුරුත් දන්න කාරණාවක්. ඉතින් ඊයේ දින රාත්‍රියේ ඉරානය විසින් ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කරා. ඒකට හේතුව වුණේ ඊශ්‍රායලය විසින් ඉරානයේ ටෙහෙරාන් අගනගරය ඇතුළු මර්මස්ථාන කිහිපයකට දැවැන්ත ප්‍රහාර මාලාවක් එල්ල කිරීම. මේ සඳහා ඔවුන් ප්‍රහාරක ජෙට් යානා, ඒ වගේම ඩ්‍රෝන ප්‍රහාර, මිසයිල් ප්‍රහාර මේ සියලු දේම පාවිච්චි කරලා තිබුණා. ඉතින් ඒකට ප්‍රතිචාරයක් වශයෙන් ඉරානය ඊශ්‍රායල් දෙසට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කළේ රාත්‍රී 10ට පමණ. 10න් පසු. ඉතින් මුලින්ම හයිෆා ප්‍රදේශයට, ඊළඟට අෂ්දෝද් ප්‍රදේශයට, බත්යම් ප්‍රදේශයට, තෙලවිව් වලට මේ ආදී වශයෙන් ප්‍රදේශ ගණනාවකට ප්‍රහාර එල්ල කරා. මෙහිදී ඉරානය හයිපර්සොනික් මිසයිල් වගේම බැලිස්ටික් මිසයිලත් එල්ල කරලා තිබෙනවා. ඒ වගේම තමයි ඉරානයට අමතරව යෙමනයනුත් මිසයිල් ප්‍රහාර 7ක් එල්ල කරලා තියෙනවා. ඉතින් බොහෝ මිසයිල් ප්‍රහාර 200කට අධික ප්‍රමාණයක් එව් බවට තමයි වාර්තා වෙන්නේ. ඉතින් ඒ යුරෝපීය සමස්තයක් විතර ගත්තම බහුතරයක් ඊශ්‍රායල් අයන් ඩ්‍රෝන් සිස්ටම් එක මගින් වළක්වලා තිබෙනවා. ඉතින් මම මේ වීඩියෝ එක කරන්නේ විශේෂයෙන්ම අපේ ශ්‍රී ලංකාවේ ඉන්න අපේ ඊශ්‍රායල් අයගේ හිතවතුරන් සහ ඊශ්‍රායල් යුද්ධය ගැන උනන්දුවක් දක්වන ඔබ වෙනුවෙන්. ඉතින් මගේ මේ වීඩියෝ හරහා අපි ඉරානය ගැන හෝ ඊශ්‍රායලය ගැන පැත්තක් ගැනීම සිද්ධ කරන්නේ නැහැ. නමුත් අපි සේවය කරන්නේ ඊශ්‍රායල් භූමිය තුලයි. එතකොට අපි ශ්‍රී ලාංකිකයන් වශයෙන් හිතන්න ඕනේ ශ්‍රී ලාංකිකයන් 30000කට අධික සංඛ්‍යාවක් ඊශ්‍රායලය තුල සේවය කරනවා. මාසෙකට නිකන් හිතන්න ලක්ෂ 4 ගානේ ලංකාවට යවුවොත් ලංකාවේ මිනිස්සුන්ට අත්‍යවශ්‍ය දේවල් සහ ලංකාවේ නොමිලේ ලබා දෙන රෝහල්, අධ්‍යාපන, සෞඛ්‍ය පාසුකම්, ප්‍රවාහන නොමිලේ ලබා දෙන්නේ. නමුත් සමස්තයක් වශයෙන් ගත්තාම ආරක්ෂක සේවා, රජයේ මිනිස්සුන්ට, රජයේ සේවකයන්ට පඩිනඩ ගෙවන්න, ඒ වගේම තමයි ණය ගෙවන්න, මේ ආදී වශයෙන් කොච්චර දායකත්වයක් ඊශ්‍රායලයේ අපේ ආදරණීය සේවය කරන ශ්‍රී ලාංකිකයන් විසින් දරනවාද? එතකොට බහුතරයක් ලංකාවේ අය සමස්තයක් විදිහට ලෝක සාමය බලාපොරොත්තු වෙන මාසෙම ඔවුන් හදවතින්ම ආශිර්වාද කරනවා ලංකාවේ ඊශ්‍රායලයේ ඉන්න අය වෙනුවෙන්. නමුත් සමහර අය ඒ දාන කමෙන්ට්ස්, ඒ දාන අදහස් වලින් ඇත්තටම අපේ ලංකාවේ අයගේ සිත් මේ තරම් ප්‍රකෝපීද, මේ තරම් දුෂ්ටද, කුරුරුද කියන එක හිතනවා. ඉතින් ගොඩක් ඊශ්‍රායලයේ තුල වාසය කරන අපේ ශ්‍රී ලාංකිකයන් ඔවුන්ට ආරක්ෂා වීමට සියලුම පහසුකම් තිබෙනවා. නමුත් ඇත්තටම මානසික වශයෙන් ඇත්ත කතාව මම මේ කතා කරන්නේ ඔබේ එක වචනයක් බුදු සරණයි, තෙරුවන් සරණයි, ඔයාට කරදරයක් වෙන්නේ නැහැ, ඔයා ඉන්නේ දෙවියන්ගේ දේශේ, ඔබ දෙවියන් බලාගන්නේ, මේ චූටි වචන දෙකක් කොයි තරම් ශක්තිමත්ද කියන එක ඒක තේරෙන්නේ ඊශ්‍රායලයේ ඉන්න අපේ ලාංකික අයටමයි. ඉතින් අර විදිහට අදහස් පළ කිරීම තුළින් මම කැමති නැහැ මේ වීඩියෝ එකේදී මේ දේවල් කියන්න. ඉතාමත් දුෂ්ට ආකාරයෙන් අදහස් පළ කරන්නේ ඇයි? ඔබ පලස්තීනයේ අහිංසක මිනිසුන් ඝාතනය කිරීමට විරුද්ධව ඊශ්‍රායලයට විරුද්ධව අදහස් පළ කරන කෙනෙක් වුණා ඔබේ මූලික පරමාර්ථය මනුෂ්‍ය ඝාතනය හෙලා දැකීම. එතකොට ඊශ්‍රායලයේ ඉන්න ලංකාවේ අය හෝ වේවා, ඊශ්‍රායල් වැසියන් හෝ වේවා, ඒත් මිනිස් ජීවිත නේද නැති වෙන්නේ. ඉතින් යුද්ධයක් විදිහට යුද්ධයකට හැම මිනිස්සයම පොදුවේ විරුද්ධයි. මම පවා විරුද්ධයි. අපි කිසිම වෙලාවක ඊශ්‍රායලය ගැන උදම් මනන්නේවත්, ඉරානය ගැන උදම් මනන්නේවත් නැහැ. එහි ඉන්න පාලනතන්ත්‍රය, රාජ්‍ය නායකයන් ඉතාමත් ආරක්ෂිත වෙනවා. නමුත් සාමාන්‍ය ජනතාව තමයි ඉන් පීඩාවට පත් වෙන්නේ. ඉතින් ඒ වගේම තමයි ඊයේ දිනේදී බත්යම් ප්‍රදේශයට රොකට් ප්‍රහාර එල්ල වෙලා තිබුණා. මිසයිල් ප්‍රහාර බිම වැටලා තිබුණා. ප්‍රහාර එල්ල වෙලා තිබුණා. එසේ නමුත් එක් ශ්‍රී ලාංකික අපේ ආදරණීය සහෝදරියක් සුළු තුවාල ලබා තිබෙනවා. ඒ බිල්ඩින් එකේ ඉඳන් ෂෙල්ටර්ස් වලට යන අතරමඟදී එල්ලුණු රොකට් ප්‍රහාරයේදී ඒ වීදුරු කැබලි වලට ඇගේ පාදය තමයි තුවාල ලබා තිබෙන විදිහට තමයි ආරංචි වෙන්නේ. කෙසේ නමුත් ඇය රෝහලේ මූලික ප්‍රතිකාර කිරීමෙන් අනතුරුව නැවත නිවස බලා පැමිණ තිබෙනවා. ඊට අමතරව කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට මේ වන විට හානියක් සිදු වෙලා නැහැ. ඉතින් සේෆ්ටි රූම්ස් තියෙනවා ගොඩක් ඊශ්‍රායලයේ
හැම බිල්ඩින් එකකම වගේ. හැබැයි අරාබි ස්ථානවල වැඩ කරන අයට සේෆ් රූම් එකක් සමහර ස්ථානවල නැහැ. එහිදී ඊශ්‍රායල් රජය උපදෙස් ලබා දෙන්නේ ආරක්ෂක අමාත්‍යාංශ උපදෙස් ලබා දෙන්නේ ඉහළ මහල් වලින් පහළ මහල් වලට යන්න. ඒ කියන්නේ 3න් 4න් උඩ තට්ටු ඉන්නවා නම් එයාලා පහළ මහල් වලට යන්න කියන එක. ඉතින් මේ විදිහට බත්යම් වලට ප්‍රහාර එල්ල වුණා හෂ්මවුත් කියන ප්‍රදේශයට. ඒ වගේම තමයි හයිෆා ප්‍රදේශයට ප්‍රහාර එල්ල වෙලා තිබෙනවා. කෙසේ නමුත් ශ්‍රී ලාංකිකයන් මේ වන විට ආරක්ෂිතයි. ඒ පිළිබඳව ලංකාවේ ඉන්න ඔයාලා බය තැති ගැනීමක් ඇති වෙන්න එපා. එහෙම ප්‍රහාරයක් එල්ල වෙනවා නම් පැය භාගයකට පැයකට කලින් මෙහෙම ප්‍රහාරයක් එල්ල වෙන්න පුළුවන් කියලා අපේ ජංගම දුරකථනයට පණිවිඩයක් ලැබෙනවා. ඒ වගේම ප්‍රහාර එල්ල කරන්න සාමාන්‍ය විනාඩි 5ක් 10ක් කාලය තුළ නැවත පණිවිඩයක් ලැබෙනවා ඔබ ආරක්ෂිත ස්ථාන කරා යන්න කියලා. ඒ වගේම තමයි ඒ අවස්ථාවේදී ඔබ ආරක්ෂිත ස්ථාන කරා අනිවාර්යයෙන්ම යන්න. ඒ වගේම තමයි සයිරන් නාද වීමෙන් අනතුරුව විශේෂයෙන්ම කිසිදු එක තප්පරයක් නකමත් විනාඩි එකමාරක් ඇතුළත ප්‍රහාර එල්ල වෙන්න පුළුවන්. ඒ අවස්ථාවේම ෂණිකවම ආරක්ෂිත ස්ථාන කරා යන්න. ඉතින් ආරක්ෂිත බංකර් එහෙම නැත්නම් ෂෙල්ටර්ස් තියෙන ඒ ස්ථාන වලට යන්න. එහෙම නැත්නම් ඒ බිල්ඩින් එකේ හෝ අපාර්ට්මන්ට් එකේ තියෙන වීදුරු එහෙම නැත්නම් යකඩ එලිමහන් නැති කවරුණ ස්ථානයකට යන්න සැලකිලිමත් වෙන්න. ආදරණීය ඔබට අපි ගොඩක් ආදරේ. ඔබ ආරක්ෂා වෙන්න ඕන. දෙවියන් වහන්සේ අපේ දරුවන් සරණින් බුදුරජාණන් වහන්සේගේ ආශිර්වාදයෙන් මේ යුද ගිනිදල් ඉක්මනටම නැති වේවි. එතකන් අපි පරිස්සමෙන් ඉන්න ඕනේ. ඉතින් ඊයේ රාත්‍රියේ 10ට විතර තමයි ආරම්භ වුණේ. කෙසේ නමුත් අද පාන්දර 3 විතර වෙනකම් ප්‍රහාර එල්ල කරා. ඉතින් සමහර ප්‍රහාර වැටලා තියෙනවා. ඒ ආශ්‍රිතව අපි හිටපු ශ්‍රී ලාංකික එක්කෙනෙක්ට තමයි මම කලින් කිව්ව විදිහට හානියක් සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් මේ වීඩියෝ එක බලන මම ඔයාලා හැමෝගෙම ඉල්ලන්නේ එක වචනකින් හරි ඉරානයේ ඉන්න ශ්‍රී ලාංකිකයෙකු හෝ වේවා ඊශ්‍රායලයේ ඉන්න ශ්‍රී ලාංකිකයෙකු හෝ වේවා ඔවුන්ට ආශිර්වාද කරන්න. ඔවුන්ගේ හිතට එක වචනයක ශක්තියක් ලබා දෙන්න. මොකද මෙහි වැඩ කරන කිසිදු ශ්‍රී ලාංකිකයෙක් යුද්ධයට ගිහිල්ලා ඉරානයට විරුද්ධව හෝ පලස්තීනයට විරුද්ධව මිනිස්සු මරලා නැහැ. මෙහි ඉන්න ලංකාවේ අහිංසක මිනිස්සු මේ මිනිස්සු මේ යුද්ධය අතරේ අරහෙන් ගහනවා මෙහෙන් ගහනවා ඔක්කොම වෙද්දී ඒ උපේන අනේ ඒ දුක් විඳලා අර මර බිය උපේන මුදල තමයි ලංකාවේ තමන්ගේ පවුලයක් වෙනුවෙන් යවලා තියෙන්නේ. පවුල් ලංකාව වෙනුවෙන් ඩොලර් රුපියල් වලට කරලා යවලා තියෙන්නේ. විදේශ සංචිත වැඩි වෙලා තියෙන්නේ. විදේශීය සම්ප්‍රේෂණ වැඩි වෙලා තියෙන්නේ. ඉතින් ඒක ගැන අවධානය යොමු කරන ඔයාලා කුරුරු විදියට අපිට බනින්න එපා. අපි මොකද අපි මෙතන වැරද්දක් කරලා නැහැනේ. අපි යුද්ධ කරලා තියෙනවා. අපි මරලා තියෙනවා. අපි කිසිදු ආකාරයකින් ඊශ්‍රායලයට යුද්ධ කරන්න මේ පොඩි හරි උදව්වක් කරලා තියනවාද? ඉතින් සමහර අය මට කතා කරලා ලංකාවේ ඉන්න අය ඇත්තටම අඬනවා. ඇයි අපේ මිනිස්සු මේ තරම් පහත් වෙන්නේ කියලා. ඒ හින්දා අපි ඉන්නේ මේ මරබියේ. ඒක තමයි ඇත්ත කතාව. සමහර වෙලාවට වැටෙන්න පුළුවන්. අපි ආරක්ෂිත ස්ථානවලට යනවා. සමහර වෙලාවට අපේ ජීවිතේ යන මොහොතේ අපිට හානියක් වෙන්න පුළුවන්. නමුත් හානිය නොවෙන්න පුළුවන් ගොඩක් අවස්ථාවල 90ක් විතර. හැබැයි ඔබ මේ බලන ඔබගේ මෛත්‍රී සිතින් යුතුව දරුවන්ගේ ආශිර්වාදයෙන් ඒ හැමෝටම ඔයාලා ආශිර්වාද කරන්න. ඉරානයේ ලංකාවේ කට්ටිය ඉන්නවා නම් එයාලට ආශිර්වාද කරන්න. ඊශ්‍රායලයේ ලංකාවේ කට්ටිය ඉන්නවා නම් එයාලට ආදරය කරන්න. ආශිර්වාද කරන්න. මේ සාමය ප්‍රාර්ථනා කර ඊශ්‍රායලයේ ඉන්න උඹලට ලංකාවට එන්න ලැබෙන්න එපා කියලා කියවොත් මොකක්ද මේ ආශිර්වාදයේ තියෙන ගුණාත්මක භාවය තේරුම? ඉතින් ලංකාවේ කිසිදු කෙනෙක්ට හානියක් සිද්ධ වෙලා නැහැ දෙවියන්ගේ පිහිටෙන්. තාමත් මම අපේ ඊශ්‍රායලයේ ඉන්න ඔයාලට කියන්නේ ගොඩාක් පරිස්සම් වෙන්න. තමන්ගේ ඕන දෙයක් දාලා තමන්ගේ ජීවිතය ආරක්ෂා කරගන්න. ඒ ආරක්ෂිත ස්ථාන වලට යන්න. ඉතින් මම නැවතත් මේ විදිහට අප්ඩේට් එකක් අරන් එන්නම්. පරිස්සමෙන් ඉන්න. ඉතින් ගොඩාක් ස්තුතියි අපි ගැන හොයලා බලනවට. මම ගැන විතරක් නෙවෙයි ඊශ්‍රායලයේ ඉන්න හෝ ඉරානයේ ඉන්න ලාංකිකයන් ගැන ඇත්තටම කැමැත්තෙන් ඇත්තටම ආදරෙන් හොයලා බලන හැමෝටම අනේක වාරයක් පින්. එහෙමනම් මම අලුත් වීඩියෝ එකක් එන්නම්. ඔයාලට සුබ දවසක්.